හෙලෝ මම්ස් ලව් චැනල එකට නොවෙලාවදත් ආදරයෙන් පිළිගන්නවා. තියන ගොඩක් කලින් තමයි ලොග එකක් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අපි දෙසැම්බර් මාසේ මුල ලංකාවට ගියා. ඉතින් ඒ වෙලාවේදී අපි විල්පත්තුවට යන්න ප්ලෑන් කරලා තිබ්බේ ගොඩක් දවස් ඉඳලා. ඉතින් ඒ ට්‍රිප් එක තමයි අපි දැන් මේ යන්නේ. ඉතින් අපේ කසින්ස්ලාත් තව දෙන්නෙකුයි ෆැමිලිස් දෙකක් සහ අපිත් එක්ක තුනක් තමයි ඔන්න මේ ගමන යන්නේ. ලංකාවේ වැස්ස වැහැලා සිලිස්ලංවලට අහු වෙලා ගොඩාක් අපදාවට පත් වෙලා තියෙද්දි තමයි අපි මේ ගමන ගියේ. මොකද අපි ගොඩාක් කලින් ඉඳලා මේක බුක් කරලා තිබ්බේ. ඉතින් ඒ වෙලා හැමදේම වෙලා සති දෙකකට පස්සේ තමයි අපි මේ ගමන යන්නේ. අපි යන අතරමඟදිත් දැක්කා අපදාවට පත් වුණු තැන් හදනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ තැනක්. ඉතින් මෙතනත් මේ පාලම ළඟටම පාලම උඩින් වතුර යන තරමටම ගම් වතුර ඇවිල්ලා තිබුණා කියලා අපිට දැනගන්න හම්බුණා. ඉතින් පාරේ යනකොට ගොඩක් දේවල් හදනවා කැඩිච්ච බිඳින තැන්. ඉතින් ඒ විදිහෙන් තමයි අපි ගමන ගියේ. ඉතින් ලංකාවට අපි යන්නේ පොඩ්ඩක් නිදහසේ ඉන්න විනෝද ගමනක් යන්න අපේ ෆැමිලිස් එක්ක යාළුවෝ එක්ක. ඉතින් මේ ගමන ප්ලෑන් කරලා තිබ්බ ගොඩාක් දවස් ඉඳන් නිසා අපි යන්න තීරණය කරා. ඉතින් ගමන අපිට හොඳින් ගිහිල්ලා එන්නත් පුළුවන් වුණා මොන දේ වුණත්. අපි මුලින්ම හොටෙල් එකට යන්න තමයි තීරණය කරලා තිබ්බේ කලින්. ඒ වගේම ඉතින් මේ අපදාවත් එක්ක අපි විල්පත්තුවේ එන්ට්‍රන්ස් එක එළුවන්කුලම් පැත්තෙන් තමයි දාගෙන තිබ්බේ. මොකද හොටෙල් එකට පැය භාගික වගේ දුරින් නිසා. ඉතින් ඒ එන්ට්‍රන්ස් එක වහලා කියලා අපිට දැනගන්න හම්බ වුණා. ඉතින් ඒක නිසා අපි හිතුවා කෙලින්ම හොටෙල් එකට යන්නේ නැතුව වෙන එන්ට්‍රන්ස් එකක් පාවිච්චි කරලා විල්පත්තුවට ඉස්සෙල්ලාම යන්න. මොකද අපිට ඊගාව දවසේ විල්පත්තුවට ගියොත් එහෙම කාලේ මදි නිසා අපි හිතුවා හවස දවල් 1ට විතර අපි අපේ සෆාරි ටුවර් එක දාගන්නවා කියලා මෙහෙමම යන ගමන්ම කෙලින්ම විල්පත්තුවට ගිහිල්ලා. ඔන්න දැන් අපි විල්පත්තු වන උද්‍යානයට ඇවිල්ලා ඉන්නේ එන්ට්‍රන්ස් එක ළඟට. ඉතින් මෙතනින් තමයි අපි ඇතුල් වෙන්නේ. ඉතින් අපේ හොටෙල් එකට මෙතන ඉඳලා ටිකක් දුරයි. පැය එකමාරක වගේ දුරක් තියෙනවා. ඉතින් අපිට කාලය මැනේජ් කරගන්න උනා මේ එන්ට්‍රන්ස් එක පාවිච්චි කරන්න ඕන නිසා. නැත්තම් අපිට හොටෙල් එකට ගිහිල්ලා ආයේ එන්න තමයි අපි ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් හොටෙල් එකට දැන් මේ එන්ට්‍රන්ස් එක ටිකක් දුර නිසා අපි හිතුවා ඉස්සෙල්ලාම අපි සෆාරි එක ගිහිල්ලා හොටෙල් එකට යනවා කියලා. ඉතින් අපි දැන් ඇතුළට ඇවිල්ලා වාහනේ පාක් කරලා. ඉතින් මේ හරියම තමයි ටිකට් කවුන්ට් එක තියෙනවා. ඒ වගේම කඩයක් තියෙනවා. ස්නැක්ස් අරවා මේවා විකුණන. ඉතින් අපි යන දවස් නෑ ඒක වහලා තිබ්බේ. මේ හරියම තමයි ටොයිලට්ස් එහෙමත් තියෙන්නේ. ඉතින් යන අයට මෙතනින් ගිහිල්ලා සෆාරි එක පටන් ගන්න පුළුවන්. මොකද ඇතුළට ගියාට පස්සේ
ඒ වගේ පහසුකම් නැහැ. එක තැනකදී තිබ්බා. ඒ ඇරෙන්න අනිත් තැන්වල අපි ගොඩක් වෙලාවට වෙහිකල් එකෙන්ම තමයි අපි ගමන යන්නේ. ඉතින් ගොඩක් අය කෑම අරගෙන ගිහිල්ලා රිලව්ට දාලා එහෙම ඒගොල්ලෝ වාහන වලට නැගලා කෑම අරගන්නවා. ඒක නිසා කෑම වගේ දේවල් ගෙනියන්න නැතුව ඉන්න එක තමයි ගොඩක් හොඳ. මේ වගේ ගමනක් යද්දී ඉතින් වතුර බෝතලයක් අරගෙන යන්න. ඒකත් තමන්ගේ පාවිච්චි කරන වතුර බෝතලයක් ගෙනියන්න. ප්ලාස්ටික් වගේ දේවල් මේ වගේ තැන්වලට යනකොට අරගෙන යන්න එපා. හැමතැනම දාන්න එපා. මොකද මේක වන උද්‍යානයක්. ඉතින් ඒ වගේ දේවල් තැන තැන විසි කරාම සත්තුන්ට ඒක අහිතකරයි. වගේම පරිසරයටත් අහිතකරයි. ඉතින් ඒ වගේ දේවල් නොගෙන ඉන්නවා නම් මේ වගේ තැනකට යනකොට ගොඩාක් හොඳයි. ඉතින් ඔන්න දැන් අපි ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔයාලත් එන්ජොයි කරන්න. අපි දැකපු සත්තු ඔන්න ඔයාලටත් බලා ගන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් යන්න ඉන්නවා නම් පොඩි අයිඩියා එකක් ගන්නත් එක්ක තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් අපි මේ පාරේ යනකොට අපිට ගොඩාක් සමහරක් විට සත්තු බලන්න හම්බෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන තමයි ගියේ. මොකද අපි අර අපදාවල් වලින් පස්සේ තමයි ගියේ. ඉතින් මේ වනෝද්‍යානය ඇතුළෙත් ගොඩාක් ටිකක් සත්තු මැරිලා තිබ්බා. අපි දැක්ක නිවුස් වලින්. ඉතින් ඒත් අපිට පුළුවන් වුණා ගොඩාක් සත්තුම බලා ගන්න දිවිය ඇරෙන්න. අනික හැම සත්තුම වගේ අපි දැක්කා. අපිට ගොඩාක් සමනලු බලාගන්න පුළුවන් වුණා මේ කාලෙදි විතරයි කියලා තමයි අපිත් එක්ක අපේ සෆාරි එක ගිය මල්ලි කිව්වේ. මොකද සිරිපාද යන කාලෙට මේ විදියට ගොඩාක් සමනල්ලු තැන් තැන්වල ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් ගොඩාක් හිටියා. අපි යන හැම තැනදීම වගේ මේ වගේ පාරේ රංචු ගහලා ගොඩාක් සමනල්ලු හිටියා.
ඔයාලට මේ පේනවා ඇති තාමත් ඇතුලේ තැන් වල මේ විදියට මඩ වෙලා තියෙනවා ගොඩාක්. ඉතින් අපි අද දවසේ දාගත්තේ තවත් හේතුවක් තමයි ඊගව දවසේ අපි ප්ලෑන් කරලා තිබ්බට ඒ දවසේ වහිනවා කියලා තිබ්බා. ඉතින් වැස්සොත් අපිට මේ ගමන මේ විදිහට යන්න බැරි හින්දා තමයි අපි යන ගමන්ම මේ සෆාරි එක යනවා කියලා හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ සෆාරි එකක් බුක් කරනවා නම් වෙහි කාලගුණයක් පොඩ්ඩක් බලලා බුක් කරන්න. මොකද වැස්ස දවසක ගියොත් එහෙම ඒක හරි අපරාධයක් වෙනවා. ඉතින් කාලගුණේ චුට්ටක් බලලා මේ වගේ සෆාරි එකක් යනවා නම් බුක් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. මේ හරියේදී අපිට එළියට බහින්න පුළුවන් වුණා. මෙතන පොඩ්ඩක් මෙතන view point එකක්. ඉතින් අපිට එළියට බහලා යන්න පුළුවන්. ඉතින් මේ හරිය තමයි ගොඩාක් රිලව් ඉන්නේ. ඉතින් කෑම එහෙම ගේනවා නම් තියලා යන්න බෑ. ඒගොල්ලෝ හැම දෙයක්ම අදිනවා වාහනේට නැගලා. ඉතින් ඒක නිසා ඇතුළට කෑම නොගෙනින් ඉන්නව නම් තමයි ගොඩාක් හොඳ. ඉතින් මෙතනත් හරිම ලස්සනයි ෆොටෝස් ගන්න. ඉතින් අපි මෙතන චුට්ටක් වෙලා ඉඳලා අයත් සෆාරි එක පටන් ගත්තා. මොකද අපිට හොටෙල් එකටත් යන්න පරක්කු වෙන හින්දා මෙතන ඉඳලා ගොඩාක් දුරයිත් නිසා පැය එකමාරක වගේ දුරක් තියෙන නිසා අපි ටික වෙලාවක් මෙතන ඉඳලා ආයෙ අපි සෆාරි එක පටන් ගත්තා. අපිට අන්තිම මොහොතේ බලා ගන්න පුළුවන් වුණා වලහම. ඉතින් ඒගොල්ලෝ සමහරක් අය දන්නවා මේ සත්තුකෝ එළියට එන වෙලාවල්. ඉතින් මේ විදිහට තමයි ඔන්න අපි අන්තිමේටම කොමාරි වලහවත් බලා ගත්තා. ඉතින් මේ ටුවර් එකට අපිට ගියා රුපියල් 18,000ක් මේ සෆාරි එකට පැය 5ක්. ඉතින් ඒ විදිහට තමයි ගණන්. ඉතින් ගොඩාක් එන්ජොයි කරා අපි. ටිකක් මහන්සි. මොකද පැය 5ක් මේක ඇතුලේ යනවා කියන්නේ පොඩි වෙලාවක් නෙවෙයි. ඉතින් විශේෂයෙන්ම ළමයි එක්ක යනකොට ගොඩාක් මහන්සි. ඉතින් යාළුවා එන්ජොයි කරා. උනත් අන්තිම වෙද්දී යාළුවට ගොඩාක් මහන්සි. ඉතින් ඒ විදිහට තමයි අපි මේ ගමන අවසන් කරේ. ඉතින් අපි දැන් මේක ඉවර වෙලා හොටෙල් එකට යන්න තමයි හදන්නේ.
ඉතින් මේ තියෙන අපේ දෙවෙනි දවස අපි නැවතිලා හිටපු හොටෙල් එක තමයි 9 Cloud Resort එක. ඉතින් අපි කලින් දවසේ එන්න ටිකක් රෑ වුණා. 7:00 විතර වුණා. ඉතින් ඇවිල්ලා එහෙමම ඩිනර් එක අරගෙන අපි නිදාගත්තා. ඉතින් ඊගව දවසේ අපි බබාලට පොඩ්ඩක් එන්ජොයි කරන්න දුන්න පූල් එකේ එහෙම. මොකද අපි 12 වෙනිදා චෙක් අවුට් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ නිසා හොටෙල් එකේ. අද අපි ගෙදර යන ගමන් තැන් දෙක තුනක් බලන්න යන්න දාගෙන හිටියේ. නමුත් වැස්සත් එක්ක ඒක වෙනස් කරන්න වුණා වෙහි කාලගුණයක් එක්ක. ඉතින් අපි මුලින්ම යනවා වින් මිල්ස් බලන්න. ඉතින් පුත්තලම් පැත්තේ තියෙනවා ලොකු වින් මිල්ස්. ඉතින් අපි හිතුවා බබාලටත් ඒක පෙන්නන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම ලුණු ලේබාය. ඉතින් ඒක නම් බලන්න බැරි වුණා. මොකද පහුගිය ටිකේ වුණා අපදාවල් එක්ක. ඒවා බලන්න බැරි තත්ත්වයක තමයි. ඉතින් ඒක නිසා අපි වින් මිල්ස් බලන්න තමයි දැන් යන්නේ. වින් මිල්ස් බලන්න යනකොට පාරවල් කීපයක්ම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි ආපු පාරේ. ඒක ගොඩාක් ලොකු පාරක් නෙවෙයි. සාමාන්‍ය කාර් එකකට වගේ යන්න පුළුවන් සයිස් එකේ පටු පාරක් තමයි. අපි ඔන්න එතනට ආවා. ඉතින් මෙතන ලොකු පිට්ටනියක් වගේ තියෙනවා. ඉතින් ඔන්න මෙතන ඉඳලා බලාගන්න පුළුවන් ලස්සනට වින් මිල්ස්. ඉතින් හරිම ලොකුයි. මමත් පළවෙනි පාරට තමයි මෙතනට ආවේ. ඉතින් බබාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් බලාගන්න මේ වගේ දේවල්. ඉතින් ඒ වගේම තමයි මෙතන පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නත් පුළුවන්. නමුත් අද දවසේ නම් වැස්ස තමයි. වැස්ස කාලගුණයක් එක්ක අපි එතන ඉක්මනට ආවා. ඊට පස්සේ අපි යන්නේ සාන්තා ආනා පුදබිමට. ඉතින් මේ ළඟම නිසා අපි හිතුවා සාන්තා ආනා පල්ලියටත් මෙහෙමම යන්න කියලා. අපි දැන් සාන්තා ආනා පල්ලියට ආවා. ඉතින් මම නම් අවුරුදු 10කින් විතර පස්සේ තමයි මතක විදියට මෙතනට ආවේ.
ඊට පස්සේ අපි පල්ලියේ යාඥා කරලා අපි බීච් එකත් එක්ක තියෙන මේ ලොකු පිට්ටනේ බබලට සෙල්ලම් කරන්න සරුංගල් යවන්න තමයි හිතාගෙන ආවේ. අපි ඔන්න ටික වෙලාවක් මෙතන ඉන්නකොට වහින්න පටන් ගත්ත ලොකු වැස්සක්. ඉතින් ඒ විදිහට තමයි එදා දවස උන් අපි ගත කරේ. ඉතින් ඔයාලට ස්තුතියි වීඩියෝ එක බැලුවට. ගොඩක් කලකින් තමයි වීඩියෝ එකක් මම අරගෙන ආවේ. ඉතින් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක පුළුවන් හැම වෙලාවකම ඔයාලා එක වීඩියෝ එකක් share කරගන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. එහෙනම් තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.